අද අපි හදමු ඇඹරැල්ල කරි එක. හෙලෝ කොහමද ඔයාලට ඔන්න මං කුකින් vlog එකක් ඉක්මනටම ගෙනාවා. අද අපි හදමු ඇඹරැල්ල කරි එකක් ඔයාලා ආස විදියට. ඔයාලා කැමති ප්‍රමාණයක ඇඹරැල්ල ගෙඩි ටිකක් ගන්න. මම නම් මෙතන හරීම චුට්ටයි අරන් තියෙන්නේ. ඒ ටික හොඳට සෝදලා සුද්ධ කරලා ඉස්සෙල්ලාම ගන්නකෝ. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලා කැමති ප්‍රමාණයකට කපලා ගන්න. ලුණු සුදු ලුණු කරපිංචා රම්පේ අමු මිරිස් වගේ දේවලුත් කපලා ගන්න. කහ කුඩු ලුණු රම්පේ කරපිංචා සුදු ලුණු ඒ ටිකත් හොඳට දාගන්න. තව ඔයාලා මිරිස් කුඩු ටිකකුත් දාගන්න කැමති ප්‍රමාණයක. තව මේකට දාන්න අමුතුන 5යි මගේ මැජික් කුඩු ඒ කියන්නේ කුරුඳු කුඩු එකයි දාලා හොඳට මික්ස් කරන්න. මුලින්ම අපි වතුර ටිකක් දාලා ඒක හොඳට තඹ ගමු. මොකද වතුරෙන් තඹන්නේ ඇඹරැල්ල ටිකක් හයියයිනේ. මෙන්න මේ වගේ පීනුනුත් වහලා තඹ ගන්න. ඔයාලා කැමති නම් විතරක් කොත්තමල්ලි කුඩු ටිකකුත් දාන්න මේකට. එතකොට රස වැඩි. මම නම් ඉතින් හැම එකකට වගේම දානවා. ඒක ටිකක් තැඹුණාට පස්සේ අපි පොල් කිරි ටික එකතු කරනවා. ඔයාලා කැමති විදිහට මිටි කිරි හෝ දිය කිරි පාවිච්චි කරන්න පුළුවන්. ඒක ටිකක් අපි පැත්තකින් තියලා අපි ඊළඟ එක හදමුකෝ. වාචනයකට හොඳට තෙල් ටිකක් රත් වෙන්න දාලා ලුණු සුදු ලුණු කරපිංචා රම්පේ දාලා හොඳට බැද ගන්න තෙලෙන්. ඊට පස්සේ ඒක හොඳට තෙලෙන් බැදුනට පස්සේ මිරිස් කුඩු ටිකයි අමු තුන පහ කුඩු ටිකයි එකතු කරලා ඒකත් හොඳට බැද ගන්න. ඔයාලට ඉතින් මේවා අමුතෙන් කියන්න ඕනේ නෑනේ. මිරිස් ටිකක් ඒකේ පාට පොඩ්ඩක් වෙනස් වෙනකන් මෙන්න මේ විදියට බැද ගන්න පුළුවන් ඔයාලට. මේක ඉතින් අපි හදන ඇඹරැල්ලකේ රස වැඩි කරගන්නයි ඇඹරැල්ලකේ පාට වෙනස් කරගන්නයි. දැන් ඊට පස්සේ පොල් කිරි වලින් තැම්බපු ඇඹරැල්ලකට ඒ කුඩු ටික එකතු කරන්න. දැක්ක නේද ඇඹරැල්ලකේ පාට ටිකක් වෙනස් වුණා නේද? ඊට පස්සෙත් ඉතින් විනාඩි 4-5ක් විතර පොඩ්ඩක් ලිපේ තියාගන්න. ඊට පස්සේ ඔයාලට ලුණු වගේ දේවල් මදි නම් ලුණු එකතු කරලා අන්තිමටම ඔයාලට පුළුවන් සීනි ටිකක් එකතු කරන්න. ඉතින් අපිට මේක දවස් 3-4ක්ම තියාගෙන කන්න පුළුවන්. උණු උණුවෙන්ම හදපු ගමන්ම බත් චුට්ටක් බෙදාගෙන කමුද? කන්න ඉස්සර වෙලා ඔයාලට මම දෙයක් කියන්නම්. ඉතින් මේක බලලා විතරක් මදි ඔයාලා නිකමට ගෙදරදී හදලා බලන්න. හැමතිස්සෙම වගේ උයන්න කම්මැලි හෝ බිසි වගේ නම් මෙන්න මේ වගේ එකක් හදලා තියාගන්න. ඔයාලත් මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා එකතු වෙන්න. මෙන්න මේ වගේ ඇඹරැල්ල එක හොඳ තික්නස් විදියට හදන්න. එතකොට හරිම රසයි. බත් එක්ක විතරක් නෙවෙයි ඔයාලට පාන් එක්ක උනත් හොඳට ඇඹරැල්ල කන්න පුළුවන්. කියව ඉඳලා හරියන්නේ කාලා බලමු. කොහොමද රස? මරේ මරු.